ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අද මම රටේ යවලින් රසම රස ජූස් එකක් හදන්න යන්නේ. ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද හදන්නේ කියලා නම් අපි කියලා බලමු. ඔයගොල්ලෝ දැක්කද නේද වැටකේ ගෙඩිය? මේ තියෙන වැටකේ ගෙඩි. මේක පළතුරක්. ඒ වගේම ගොඩාක් විටමින්ස් වර්ග ඒ වගේම ලෙඩ රෝග වලට ගොඩාක් හොඳ පළතුරක්. අපේ ලංකාවේ මේක භාවිතා නොකරුවට බොන්න පිටරටවල ගොඩාක් ගන්නවා. මැලේසියා, ඊට පස්සේ ඉන්දෝනේසියා, ඒ වගේම මෝල්ඩීව්ස් වල ඒගොල්ලොන්ගේ ප්‍රධාන බීම වර්ගයක්. මේක ඔය ලෙඩ රෝග ගත්තාම අලුහන්, ඊට පස්සේ අපේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න ගොඩකට මේ පළතුර හොඳයි. ඉතින් මම දැන් පෙන්වන්න යන්නේ මේකේ මදුළු. ඒ කියන්නේ මේක නිකන් අර වරක ගෙඩිය වගේ තමයි. මදුළු ගැලවෙුවට පස්සේ තියෙන විදිය. හරිද? මෙන්න බලන්න. මේ විදියට තමයි තියෙන්නේ. මේක ඇත්තටම ෆස්ට් ගෙඩි වල මදුළු තියෙන වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි හදනකොට බලමු කොහොමද මේක හදන්නේ. මේක මොන වගේ රසද තියෙන්නේ කියලා බලමු. මම මේ ෆස්ට් ටයිම් තමයි හදන්නේ. අපි ගිහලා හදලා බලමු. මම දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඕන ඉන්ග්‍රීඩියන්ට් වලට. ඉතින් අපිට ඕන වෙනවා milk maid, ඒ වගේම ලුණු ටිකක්, සීනි ටිකක්, ඒ වගේම වතුර, කිරි. fresh milk මම අරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට milk maid දාන milk maid වලින් විතරක් හදන්න පුළුවන් නැත්නම් fresh milk වලින් විතරක් හදන්න පුළුවන්. මම අද දෙකම යොස් කරගෙන හදන්නේ. අපි ගිහින් බලමු මොනවද හදන්නේ කියලා. මේ තියන්නේ වැටකේ ගෙඩිය. ඔයගොල්ලෝ මම ඉස්සර පෙන්නනවානේ. ඉතින් මේ වැටකේ ගෙඩිය අපි දැන් මේ මදුළු ගලවගෙන මේ වගේ භාජනයකට දාගන්න හදන්නේ. දැන් බලමු. මේක ඇත්තටම ගොඩක් ඉදිලා තියෙන භාගයක් ගැලවිලා. මේ හරිම සිම්පල් වෙන ගලවන්න. ඉතින් මේ වතුර එකට අපි ලුණු ටිකකුත් දාගෙන තියාගන්න ඕනේ. මේ විදිහට වතුර ටික හරිම ලෑස්ති ගලවන්න. ගොඩක් ඉදිච්ච වැටකේ ගෙඩියක් ගත්තොත් හරිම ලෑස්ති ගලවන්න. ටිකක් මේ වගේ පාට තියෙන ගෙඩි ගන්න. එක එක පාටින් තියෙන ඒ කියන්නේ පොළ පාට තමයි මේ අමු ගෙඩිය. ඇතුලේ රතු පාටට තිබ්බට මේ කොළ පාටට පිටින් තිබිලා ඒක ගන්න එපා. මේ වගේ රතු වෙච්ච ගෙඩියක් ගන්න. ඒ තියෙන වැටකිය මේක අමුයෙන් ගන්න බෑ. කට කසනවා. මේක ලුණු වතුරට දාලා තමයි ගන්න. මම දැකලා තියෙනවා පිටරට වල ආයෙනම් සාමාන්‍යයෙන් අමුයෙන් මේක කනවා. නමුත් කනනම් අමාරුයි. ඒකට විදිහට පොඩි. නමුත් අපි මේක මේකේ උණුවට දාලා හදමු. මේ තියෙන්නේ වැටකේ ටික වතුරට දැම්මට පස්සේ ලුණු වතුරට දැම්මට පස්සේ තියෙන්නේ. ඔව් ලස්සනට මේ කහපාට ඉඳලා තියෙනවා මොකක්ද ලස්සනයි. රසම මම දන්නේ මම ෆස්ට් ටයිම් හදන්නේ. මේ අපි හොදගත්ත වැටකේ මදුළු ටික අපි දැන් කපා ගන්න හදන්නේ. දැන් කපමු. කැපුවට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ පේන තරමට කපා ගන්න. මෙන්න මේ තරමට එනකම් කපා ගන්න ඕනේ. අපි මදුළු අරගෙන මෙතෙන් මෙන්න මේ වගේ වෙනවනේ ඔයගොල්ලන්ට මේ ගන්න කපා ගන්න ඕනේ. මේ විදිහට තමයි පේන්න තියෙන්නේ කැපුවට පස්සේ. හරි. දැන් මම මේ කපාගත්ත ටික මේ විදිහට ඔක්කොම කපා ගන්න ඕනේ. හරිම ලේසියි. කපා ගන්න. මේ විදිහට අපි දැන් කපා ගත්තා. මේ විදිහට හොඳට දැන් මේ විදිහට
වැටකේ දාලා තියෙන්නේ. මොකද පෙන්නලා. ඒකට පොඩ්ඩක් ලුණු ටිකක් දාගන්න. උතර මත කසනවා. මේ අකාරේ මම ලුණු ටිකක් දාලා දාගෙන තියෙන්නේ. දැන් අපි මේ විදියට කපාගත්ත අපේ පැටකේය මදුරු ටික අපි මේ විදියට රත් කර ගන්නවා වාචනයකට අපි දා ගන්නවා නේ. අපි ලුණු වලින් හොදගත්ත මදුරු ටික මේ විදියට දා ගන්නවා නේ. ලුණු චූට්ටක් දැම්මට කමක් නැහැ. මම බීම් වලට ලුණු ඕනේ යන්නේ වගේ මේ බීම් එකකට ලුණු ටිකක් වගේ ඉතින් ලුණු දා ගන්න. අත කසන එකට නම් ඔයගොල්ලන්ට සබන් ටික දාලා අත හේතුවට පස්සේ හරියනවා. එනින්ද හැමදෙස්සම මේ මදුරුනේ අදට පස්සේ අත සබන් දාලා හොද ගන්න. මම නේද මේක රත් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් රත් කරනකොට කොහොමද මොකද වෙන්නේ කියන එක. මේ කහ පාට මදුරුවේ කහ පාට මේ පේන ටික විතරයි කපා ගන්න ඕනේ. මේ කහ පාට පේන ටික විතරයි ඔයගොල්ලන්ට කපාදී පේනවා. මේ කූරු තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඒ ගානට යනකම් මේ ටික කපා ගන්න. හරි. මම දැන් මේ ඔක්කොම මදුරුවේ වතුරට දාගත්තා. අපි දැන් ඊළ බලමු රත් කරගෙන මොකද වෙන්නේ කියලා. දැන් මේ විදියට ඔක්කොම කහ පාට වෙලා තියෙන්නේ මේ ඔක්කොම ඒකට පාගෙනම දැන් මේ ටික අරගෙන පෙරලා බ්ලෙන්ඩ් කර ගන්නවා. අපි දැන් මේ ඔක්කොම ටික බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ ජූස් එක හදාගන්න. දැන් මුලින්ම මෙන්න මේ වැටකිල්ල විදියට හම්බෙලා ගත්ත එක වතුර පෙරලා අපි කරගෙන තියෙනවා. දැන් අපි මේක මේ විදියට බ්ලෙන්ඩ් එකට දාන්න ඕනේ. ඒක දාගන්න ඕනේ. වතුර ටික මම මේ පොඩ්ඩක් මෙන්න මෙච්චර දැම්මා. මේ ඔක්කොම වතුර ටික මම දාගත්තා. හරි දැන් මේ අපි හදාගත්ත ජූස් එක මේ පේනවා නේද මේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ කෙඳි මේකේ තියෙන්නේ. අපි දැන් බීම් එක පෙරලා හදාගත්තා. මේ විදිහට තමයි පාටලා. හරි අපි දැන් බ්ලෙන්ඩ් කරගන්න හදන මේක දාලා. ඒකට අපි ඔයගොල්ලෝගේ කැමති රස ප්‍රමාණයට සීනි හැඳ ටිකක් තුනක් විතර දාගන්න. මම කට්ටි වෙන හින්දා තුනක් අතර විතර. ඊට පස්සේ අපි මිල්ක් මේඩ් එක අරගෙන මිල්ක් මේඩ් එකත් මේ විදිහට දාගන්න. මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මේ විදිහට දාගන්නවා. මසල් පාට කැවිලා තියෙනවා. හරි අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගමු. මම දැන් ජූස් එක හදාගත්තා. මේකට මම අයිස්ක්‍රීම් ස්කූප් එකක් දාගත්තා ස්ට්‍රෝබෙරි වලින්. මම මේක ලස්සන කරගන්න ඕනේ. වැටකෙයියා
මදුලක් දාගත්තා මෙතනින්. කොහොමද ඉස්සරහනේ පීලා බලමු. මාරම කිරිරහයි. ඔගොල්ලොත් මේක කූල් එකේ හදලා ගන්න. එතකොට මාරම රහයි. ඒ වගේම මේ අයිස්ක්‍රීම් ටිකකුත් දාගත්තාම තවත් කිරිරහ වැඩි වෙනවා. කට්ටිය හදලා පීලා බලලා මටත් කියන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. මගේ වීඩියෝස් හැමදාම බලන්න ඕන නම් ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like කරලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා.